ආයිබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ළමයි මට ගොඩ දවසකින් වීඩියෝස් අරගෙන එන්න බැරි වුණා මම අසනීප තත්ත්වෙන් හිටපු නිසා. ඔන්න මම දිගටම වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔන්න දැන් අපි ඉක්මනින්ම යන රෙසිපි එකට. ඉතින් මේ තියෙන්නේ චව් චව්. මම මෙතන චව් චව් ග්‍රෑම් 100ක් අරගත්තා. ඉතින් මේ තියෙන්නේ ලෝකල් චෙරි. ඉතින් මේ තියෙන්නේ අඩු වියදමින් හදන නිසා තමයි මම ලෝකල් චෙරි ගත්තේ. ඉතින් මේ විදිහට ඔයාලට කේක් බඩු කඩවලින් ගන්න පුළුවන්. මෙතන තියෙනවා පාට දෙකෙන්ම රතු පාට වගේම කොළ පාට. දැන් මම කජු අරගත්තා. කජු ග්‍රෑම් 50ක් අරගත්තා. මම මෙතන කෑලි 50ක රෙසිපි එකක් තමයි හදන්නේ. මේ තියෙන්නේ මුද්දරස් පළම්. ඉතින් මම මෙතන ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඉඟුරු. ඉඟුරු මම මෙතන ග්‍රෑම් 50ක් අරගත්තා. ඔන්න මේ තියෙන්නේ සුවඳ කුඩු. සුවඳ කුඩු ග්‍රෑම් 10 පැකට් එකක් මම ගත්තේ. ඉතින් සුවඳ කුඩු වලට ගෙදරදී හදා ගන්නත් පුළුවන්. මම සුවඳ කුඩු වලට අවශ්‍ය වෙන දේවල් කියන්නම්. ඉතින් මම මෙතන ටූටි ෆෘටි ගත්තා ග්‍රෑම් 150ක්. මේ තියෙන්නේ ඔරෙන්ජ් ෆීල්. ඔරෙන්ජ් ෆීල් ග්‍රෑම් 50ක් අරගත්තා. මේ විදිහට පුහුල් දෝසි ගත්තා ග්‍රෑම් 250ක්. ඔන්න ළමයිවට මේ සුවඳ කුඩු එක හදා ගන්න වසාවාසි බොහොම පොඩි ප්‍රමාණයක් සාදික ගෙඩියකින් භාගයක්. ඒ වගේම කුරුඳු පොතු කැබැල්ලක්, ඒ වගේම එනසල් කරාබු නැටි මේ දේවල් අරගෙන කබල බැදලා ඔයාට කුඩු කරලා අර ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ බ්‍රැන්ඩිසා එසන්ස් එක. ඉතින් මෙතන අවුන්ස් කුප්පියක් තියෙන්නේ. මේ තියෙන්නේ රෝස් එසන්ස් අවුන්ස් කුප්පියක්. මේ තියෙන්නේ ආමන්ඩ් එසන්ස් අවුන්ස් කුප්පියක්. ඉතින් මේවෙන් මේ සැහැඳි 3-4ක් වගේ යනවා. ඉතින් මෙතන තියෙන්නේ ගෝල්ඩන් සිරප්. ඉතින් ඔයාට පොඩි බාගේ බෝතලයක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ තියෙන්නේ තෙත නැති භාජනයක්. අනිවාර්යයෙන්ම පළතුරු පදම් කර ගන්නකොට තෙත නැති භාජනයක් ගන්න ඕනේ. ඉතින් මම පොහොල් දෝසි ටික ඉස්සෙල්ලාම පොඩියට කපා ගත්තා. ඊට පස්සේ මුද්දරස් පළන් ටික කපා ගත්තා. දැන් මම මේ විදිහට කජු ටිකත් පොඩියට වෙන්න කපා ගත්තා. දැන් අපි එකතු කරගමු ටූටි ෆෘට් ටික. ටූටි ෆෘට් එකතු කරගෙන මේ තියෙන්නේ ලෝකල් චෙරි. ඒ ටිකත් හීනියට වෙන්න කපලා එකතු කරගන්න. මේ තියෙන්නේ චව් චව් කපලා පොඩියට වෙන කපලා එකතු කර ගන්න ඕනේ මේ දේවල්. ඉතින් මේ විදිහට මම ඒ ටිකත් එකතු කර ගන්නවා. ඉතින් ළමයි මේක ගොඩක් ලේසි ඔයාට කර ගන්න. ඉතින් මේ තියෙන්නේ ඔරෙන්ජ් ෆීල් ඒකත් පොඩියට වෙන කපලා එකතු කර ගන්න. ඉතින් ලොකු වියදමක් යන දෙයක් අපිට මේ විදිහට ගොඩක් ලේසියට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට රෙසිපි එක අවශ්‍ය විදිහට කෑලි ප්‍රමාණය අවශ්‍ය විදිහට තමයි අඩු වැඩි කරලා ගන්න තියෙන්නේ. ඉතින් මෙතන මම ඉඟුරු දෝසි ටිකත් හීනියට වෙන කපා ගත්තා. ඉතින් මේ තියෙන්නේ ලෝකල් චෙරි එකේ රතු එක. ඒකත් මම මේ විදිහට කපලා එකතු කරගත්තා. ඉතින් දැන් මම ඔක්කොම මේ විදිහට කපලා එකතු කරගෙන ඉවරයි. දැන් මම මේකට එකතු කර ගන්නවා ගෝල්ඩන් සිරප්. ඉතින් මේ සැහැඳි 5ක් විතර එකතු කර ගන්නවා මම. ඉතින් මේ විදිහට එකතු කර ගන්න. ඔන්න ළමයි කියන්න ඕනේ මම එසන්ස් වර්ග ටික එකතු කර ගන්නවා වීඩියෝ වෙලා නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ සැහැඳක් අරගෙන ඉස්සලාම එකතු කරගත්ත ආමන්ඩ් එසන්ස් මේ සැහැඳි 3මාරක් විතර මම මේකට එකතු කරගත්තා. ඉතින් මේ තියෙන්නේ බ්‍රැන්ඩිසා. ඉතින් මම බ්‍රැන්ඩිසා වලිනුත් කලින් ඔයාලට පේනවා ඇති බෝතලේ දිහා බලද්දී කලින් එකතු කරගත්ත බ්‍රැන්ඩිසා මේ සැහැඳි දෙකක්. ඉතින් දැන් දෙකක් එකතු කරගත්තා. ඉතින් සම්පූර්ණයෙන්ම මම බ්‍රැන්ඩිසා මේ සැහැඳි 4ක් එකතු කරගත්තා. ඉතින් ළමයි මම මෙතෙන්දී රෝස් එසන්ස් එකතු කරගත්තා. ඒකත් ඔයාලට වීඩියෝ වෙලා නැහැ. ඉතින් රෝස් එසන්ස් මම එකතු කරගත්තා මේ වගේ මේ සැහැන්දකින් 3ක්. දැන් මම මේ විදිහට මගේ සුවඳ කුඩු එකත් එකතු කර ගන්නවා. ඔන්න දැන් ළමයි අපි මේක මික්ස් කරගමු. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි ගොඩාක් ආදරේ. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා bell එකත් all කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔන්න ඔයා මේ පළතුරු ටික පදම් කර ගන්න ඕනේ හරියටම වෙඩින් කේක් හදන්න සතියකට විතර කලින්. ඉතින් ළමයි කේක් එක හදන රෙසිපි එකත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්.